අපි අද කතා කරමු කරාටි වල ජේෂ්ඨම තනතුරු පහ ගැන. මේ කරාටි වල උත්තරීතරම ස්ථාන ටික. ඒ සොකේ, සොසායි, කංචෝ, ජුකිචෝ, කයිචෝ. අපි මේ පහ ගැන වැඩි විස්තරයක් කතා කරමු. විතරයි සොකේ කියලා කියන්නේ ශෛලියක නිර්මාතෘ ප්‍රදානියා කියන සුවිශේෂී අර්ථයක්. එතකොට සොසායි කියලා කියන්නේ උත්තරීතර අධිපති කියන අර්ථය. ඒක සංකීර්ණයි. ඒක උත්තරීතරයි කියන අර්ථයම තියෙනවනේ. ඒ කියන්නේ ඒක තව කෙනෙක්ට ඇචීව් කරන්න එක හරි අමාරුයි වගේ. මම මේකට සමානකමක් පෙන්වන්නේ නැහැ. අපිට සමානකමකට තියෙන එකම කෙනා ඔයාමා මාස්ටර් විතරයි. කියෝකුෂින් කරාටේ හදපු මසුතත්සු ඔයාමා කියන කංචෝ මාස්ටර් කෙනෙක්. එයා තමයි කියෝකුෂින් කරාටේ ලෝකයට හඳුන්වා දුන්නේ. කියෝකුෂින් කියන ස්ටයිල් එකක්, ෆුල් කන්ටැක්ට් කරාටේ ස්ටයිල් එකක් ක්‍රියේට් කරලා ලෝකයටම නව නිර්මාණයක් විදිහට කරාටේ හඳුන්වලා දීච්ච එකම පුද්ගලයා. එයා දිහා බැලුවම අපිට කියන්න පුළුවන් එයා ඒ දෙකටම සුදුසු නිසා තමයි එයාට ඒ ගෞරවය අපි දීලා තියෙන්නේ ෆුල් කන්ටැක්ට් කරාටේ වල. කංචෝ කියලා කියන්නේ මහා මන්දිරයක එහෙම නැත්නම් ප්‍රධාන ඩෝජෝ එකේ ප්‍රධානියා කියන අර්ථය. කංචෝ වචන දෙකක්. හිතමු කරාටේ ස්ටයිල් එකක නව නිර්මාතෘ වෙච්ච කෙනෙක්ට එයාව කංචෝ කෙනෙක් විදිහට හඳුන්ව ගන්න අයිතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එන්ෂින් කරාටේ, අශියාර කරාටේ. එතකොට මාස්ටර් ආමගෙන් පස්සේ කියෝකුෂින් ස්ටයිල්ස් ගොඩාකට කැඩුනා. එයාගේ ශිෂ්‍යයෝ ගොඩක් එක එක නම් පාවිච්චි කරලා කියෝකුෂින්ම පාවිච්චි කරා. එතකොට ඒ හැමෝටම කංචෝ කියන නාමය තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලෝ කවුරුත් අර සොසායි සොකේ කියන තැනට යන්නේ නැහැ. ඒක නිසා කංචෝ කියලා කියන්නේ මූලස්ථානයක එහෙම නැත්නම් හම්බුඩෝජ් එකේ ප්‍රධානිය. ඊට එහාට තව එකක් තියෙනවා. මම ඒක සරලව පැහැදිලි කරේ මූලස්ථානයේ ප්‍රධානියා කියන අර්ථයෙන්. ජුකිචෝ කියලා කියන්නේ කරාටේ ස්ටයිල් එකක් නිර්මාණය කරපු ශෛලියක ප්‍රධානියා. ඒක හරි කංචෝ කියන තැනත් එක්ක පොඩි සමානකමක් තියෙනවා. ජුකිචෝ. ඔය ජූජුට්සු වගේ එතකොට ස්පෝර්ට් කරාටි සමහර තැන්වලත් මේ ජුකිචෝලා කියන නම පාවිච්චි වෙනවා. ජූඩෝ වල විශේෂයෙන්ම මේ නම පාවිච්චි වෙනවා ජුකිචෝ. ඒකේ මූලික අර්ථය වෙන්නේ නව නිර්මාණයක් කරපු නව ශෛලියක් ලෝකෙට හඳුන්වලා දීපු නව සටන් කලාවක් ලෝකෙට හඳුන්වලා දීපු විශේෂ පුද්ගලයෙක්. ජුකිචෝ. කයිචෝ කියලා කියන්නේ සභාපති කියන අර්ථය. විශේෂයෙන්ම කරාටි වල නම් හංශ කියන ඩාන් එකෙන් උඩ කෙනෙක් තමයි කයිචෝ කෙනෙක් වෙන්නේ. කයිචෝ කියලා කියන්නේත් ඒක සුවිශේෂී තැනක්. කයිචෝ කෙනෙක්ට අයිතියක් තියෙනවා ඒ සටන් කලාවේ කංචොත් එක්ක එකතු වෙලා ඒ සටන් කලාවේදී ගොඩක් දේවල් වෙනස් කරන්න, කතා කරන්න, අඩුපාඩු හදන්න. මේක නිකන් සභාපති වගේ අර්ථයක්. මේ කයිචෝ කියන ටයිටල් එක ජපානයේ පාවිච්චි වෙන විශේෂ ටයිටල් එකක්.